විශ්වයේ කොච්චර ඈතින් තිබුණත් එක් අංශුවක් දිහා බලලා තවත් අංශුවක් ගැන දැනගන්න පුළුවන්. මේක එහෙමත් නැත්නම් ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් ප්‍රූව් කරේ කොහොමද? පළවෙනි ලූප් හෝල් ෆ්‍රී බෙල් ටෙස්ට් පරීක්ෂාව කරේ කොහොමද කියලයි අද මම කියන්න යන්නේ. මේක කරේ එකිනෙකට ටිකක් දුරින් තියෙන ලැබ් තුනක. සෙන්ට්‍රල් සෝස් ලැබ්, ඈතින් තියෙන ඔබ්සර්වර් ලැබ් දෙක. මෙහෙම එක් අංශුවක් දිහා බලලා තවත් අංශුවක් ගැන කියන්න පුළුවන් එන්ටැන්ගල්ඩ් අංශු වලටනේ. මුලින්ම එන්ටැන්ගල් අංශු දෙකක් ක්‍රියේට් කරගන්නවා සෝස් ලැබ් එකේදී. ඒ කියන්නේ ඒවායේ පෝලරයිසේෂන් හරි ස්පින් ඩිරෙක්ෂන් වගේ ප්‍රොපර්ටි එකක් ලින්ක් වුණ අංශු දෙකක්. මේක කරන විදියක් තමයි විශේෂිත වූ ක්‍රිස්ටල් එකකට ලේසර් එකක් පොයින්ට් කරලා. මේ ක්‍රිස්ටල් එක එතකොට තනි ෆෝටෝනයක් දෙකට කඩලා ෆෝටෝන දෙකක් නිර්මාණය කරනවා. මේ දෙක එන්ටැන්ගල් එකක පෝලරයිසේෂන් ස්ටේට් එක මගින් අනිත් එක ගැන කියන්න පුළුවන්. දැන් මේ ෆෝටෝන දෙක ෆයිබර් ඔප්ටික් කේබල් මගින් A සහ B ලැබ් දෙකට යවනවා. මේ ලැබ් දෙකේ තියෙනවා පෝලරයිසර්ස්. ෆෝටෝන වල පෝලරයිසේෂන් හොයාගන්න පුළුවන් මේවයි. පෝලරයිසර්ස් වලින් කරන්නේ ස්පෙસિෆික් පෝලරයිසේෂන් ඩිරෙක්ෂන් එකක් තියෙන ඒවට විතරයි මේවා හරහා ගමන් කරන්න දෙන්නේ. හොරිසොන්ටල් or vertical. ඉතින් මේකෙන් A වල පෝලරයිසේෂන් ඩිරෙක්ෂන් එක හොයාගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් B වල පෝලරයිසේෂන් එක මොකක්ද කියලා. ඒ මේවායේ බෙල් ස්ටේට් එක අනුව. බෙල් ස්ටේට් එක තීරණය වෙන්නේ අපි එන්ටැන්ගල් අංශු නිර්මාණය කරන විදිය අනුව. අපේ එක්සැම්පල් එකේ අපි උපකල්පනය කරමු අපි psi- ස්ටේට් එකෙන් හැදුවා කියලා. එතකොට වෙන්නේ ප්‍රතිවිරුද්ධ පෝලරයිසේෂන් ලැබෙන එක. A horizontal නම් B vertical. phi- වගේ ස්ටේට් එකක නම් සමාන පෝලරයිසේෂන් ලැබෙන්නේ. හරි දැන් අපේ උදාහරණයේ තියෙන ප්‍රතිවිරුද්ධ පෝලරයිසේෂන් නේ. ඒ කියන්නේ අපි දන්නවා මේ හැදෙන ෆෝටෝන දෙකෙන් එකක් අනිවාර්යෙන් horizontal අනික vertical. හැබැයි අපි දන්නේ නැහැ ඒ දෙකෙන් මොකද්ද horizontal මොකද්ද vertical කියලා. ඉතින් කොහොම හරි නිකම්ම මේවා පෝලරයිසර් වලින් මෙෂර් කළොත් අපිට මේවට ප්‍රතිවිරුද්ධ පෝලරයිසේෂන් තියෙන කියන දේ හොයාගන්න පුළුවන් කොහොමද? හැබැයි අපි මේ පරීක්ෂණයෙන් ඒ දේ විතරක් නෙවෙයි ඔප්පු කරගන්න යන්නේ. කලින් වීඩියෝ එකේ අපි කතා කළා ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනුව මේ එන්ටැන්ගල් අංශු සුපර්පොසිෂන් එකක ඉන්නේ කියලා. ඒ කියන්නේ අංශු දෙකම මෙෂර් කරනකම් horizontal vertical කියන අවස්ථා දෙකේම පවතිනවා කියන එක. මොකද කෙනෙක්ට කියන්න පුළුවන් මේවායේ ප්‍රතිවිරුද්ධ ස්ටේට්ස් ලැබෙන්නේ ඒවා කලින් ඉඳලම ඒවායේ පැවතුණු ස්ටේට් නිසා කියලා. ඒ කියන්නේ අපිට ලැබ් A වලින් horizontal අංශුවක් ලැබුණා නම් සහ ලැබ් B වලින් vertical අංශුවක් ලැබුණා නම් කෙනෙක්ට කියන්න පුළුවන් A වලට ආපු අංශුව මුල ඉඳලම horizontal B වලට ආපු අංශුව මුල ඉඳලම verticalව තිබුණා කියලා. මේ පරීක්ෂණයෙන් ඔප්පු කරන්නේ මේවා මේ කියන විදිහේ කලින් ඉඳලම පැවතුන hidden variable නෙවෙයි සුපර්පොසිෂන් එක තිබිලා මනින අවස්ථාවේ එක ස්ටේට් එකකට ආවා කියන එක. හරි ලැබ් A සහ B වලට අංශු ආවනේ. සාමාන්‍ය විදිහට පෝලරයිසර්ස් වලින් මැන්නොත් ප්‍රතිවිරුද්ධ පෝලරයිසේෂන් ලැබෙනවා. ඒත් මෙතනදී කරන්නේ පෝලරයිසර්ස් යම්කිසි ඇන්ගල් එකකට හරවනවා. මේ ඇන්ගල් එක තෝරගන්නේ අහඹු විදියට. අහඹු ලෙස තෝරගත්ත ඇන්ගල් එකකට මේ පෝලරයිසර්ස් හරවලා තමයි මෙෂර්මන්ට් එක ගන්න. ඉතින් A සහ B විවිධ ඇන්ගල් කම්බිනේෂන් වලින් මෙෂර්මන්ට් ගන්නවා. පෝලරයිසර්ස් එකම ඇන්ගල් එක තිබ්බනම් ප්‍රතිවිරුද්ධ පෝලරයිසේෂන් ලැබෙන්න තිබුණත් මෙතන ඇන්ගල් වෙනස් නිසා සමහර ඇන්ගල් කම්බිනේෂන් වලදී සමාන පෝලරයිසේෂන් A සහ B මිනුම් වල පෙන්වනවා. මේ විදියට විශාල වාර ගණනක් මේ පරීක්ෂණය කරනවා. ඒ හැම අවස්ථාවකම එන්ටැන්ගල් ෆෝටෝන් පෙයර්ස් යූස් කරනවා. මේ H සහ V වැලියු නිකන් hidden variable නම් ඒ කියන්නේ සුපර්පොසිෂන් එක නැතුව කලින් ඉඳලම එක වැලියු එක හිටියානම් මෙහෙම වාර දසදහස් ගාණක් පරීක්ෂණය එක දිගට කරගෙන යද්දී අපේ expected value ඒ කියන්නේ මේ බෙල් ස්ටේට් එකේදී නම් opposite value එන්න පුළුවන් mathematical limit එකක් තියෙනවා. Bell's inequality කියලා තමයි අපි ඒක හඳුන්වන්නේ. ඉතින් බලාපොරොත්තු වුණා වගේම මේ limit එක පහු කරලා opposite value ලැබෙනවා. ඒ මගින් සයන්ටිස්ට්ලා තහවුරු කරගන්නවා මේවායේ hidden variable නෙවෙයි මේ ෆෝටෝන සුපර්පොසිෂන් එක පැවතුනේ කියලා අපි නිරීක්ෂණය කරනකම්.